කුරුළු පැටියාගේ පියාපත් සිහිනය. එකමත් එක කාලෙක ලස්සන වනයක කුරුළු පවුලක් ජීවත් වුණා. ඒ පවුලේ පුංචි කුරුළු පැටියෙක් හිටියා. මේ පුංචි කුරුළු පැටියාගේ නම චූටි. චූටිට ඉතාමත් ලොකු සිහිනයක් තිබුණා. ඒ තමයි අහසේ ඉහළට පියාඹන්න. නමුත් ඔහුට තවමත් හොඳට පියාඹන්න බැරි වුණා. ඒ නිසා ඔහු බය වෙලා හිටියා. එක් දවසක කුරුළු අම්මා කිව්වා, "චූටි, බය වෙන්න එපා. උත්සාහය අත්හරින්න එපා. තව උත්සාහ කරාම ඔයාට පුළුවන්." ඒක අහලා මේ කුරුළු පැටියා තීරණයක් ගත්තා. ඔහු දිනෙන් දින පියාඹන්න උත්සාහ කළා. මුලදී ඔහු බිමට වැටුණා. නමුත් ඔහු උත්සාහය අතැරියේ නැහැ. වනයේ අනිකුත් සත්තුත් ඔහුට උදව් කළා. වඳුරා මේ කුරුළු පැටියාව ගසක් උඩට එක්කන් ගියා. සුළඟ මේ කුරුළු පැටියාව හිමින් හිමින් ඉහළට යන්න උදව් වුණා. අවසානයේ එක් උදාසනක චූටි තම පියාපත් විශාලව විහිදුවා. ඔහු පියාඹන්න පටන් ගත්තා. ඉහළට, තවත් ඉහළට. චූටි ඉතාමත් සතුටු වුණා. ඔහුගේ සිහිනය සැබෑ වුණා. ඉදා සිට ඔහු අනිත් කුරුළු පැටුවන්ටත් කිව්වා, "බය වෙන්න එපා. උත්සාහ කරාම ඔබටත් පුළුවන්. කවදාවත් උත්සාහය අතහරින්න එපා."